මං අද ඔයගොල්ලන්ට පෙන්වන්න යන මේ තැන කවුරුත් වැඩිය යන්නේ නැති නමුත් අපි ඔක්කොම දන්න හඳුනන තැන. මේ තැනට කියන්නේ කළුදිය පොකුණ කියලා. ඔයාලා නම අහනකොට නම් දන්නවා ඇති. නමුත් දවසකට අඩුම 10ක්වත් එන්නේ නැත්නම් තමයි මේ කළුදිය පොකුණ කියන්නේ. කැලයක් ඇතුලේ හැංගිලා තියෙන හරිම ලස්සන තැනක් තමයි මේ තැන. මේ කළුදිය පොකුණේ දකින්න පුළුවන් මේ වෙනකොට සංරක්ෂණය කරලා තියෙන ප්‍රධානතම ස්මාරකය තමයි ඔයගොල්ලෝ මේ දකින ස්තූපය. මේ ස්තූපය සාමාන්‍ය මට්ටමට හදලා මේ වෙනකොට සංරක්ෂණය කරලා තියෙනවා. නමුත් තවත් සංරක්ෂණ කටයුතු කරන්න තියෙනවා. මේ ස්තූපයට තියෙනවා ලස්සන මුරගල්. ඔගොල්ලෝ මේ දකින්නේ මේ මුරගල. තව එහා පැත්තේ තව මුරගලක් තියෙනවා. ඒක මේ තරම් ආරක්ෂා වෙලා නැහැ. මේ වෙනකොට මේ සංරක්ෂණය කරලා තියෙන ස්තූපේ මෝල්ඩින් ගල් එහෙම තවත් හොඳට ඉතුරු වෙලා තියෙනවා. මේ ස්ථානයේ භික්ෂුන් වහන්සේලා විසින් ආරණ්‍යයක් වශයෙන් තමයි වාසස්ථානයේ වශයෙන් පාවිච්චි කරලා තියෙන්නේ. ඇත්තටම මේ තැනට ආවහම හිත නිවා ගන්න කදිම ස්ථානයක් කියලා තමයි ඔක්කොටම හිතෙන්නේ. මට නම් කොහොමද දැනෙන්නේ? එහෙම තමයි. ඔයාලා මේ දකින්න ගල් කුළුණු ඉතා විශාල අඩි 15කට වැඩියෙන් උස ගල් කුළුණු. ඔයාලා මේ දකින කළුදිය පොකුණ පූර්ලිපියේ දකින් රජමහා විහාරයේ වැඩවසන භික්ෂුන් වහන්සේලා විසින් අනුගමනය කරන්න ඕන නීති රීතිද විහාර නිලධාරීන් ආරාමයන් ගැන කටයුතු කරන ආකාරය පිළිබඳ දක්වන නීති රීතිද ඒ වගේම රාජ්‍ය නිලධාරීන් සේවකයන් හා සම්බන්ධ මේ විහාරය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී උන් අනුගමනය කළ යුතු නීති රීතිද සඳහන් වෙනවා. ඒ වගේම මේ ශිලාලේඛනයේ සඳහන් කරලා තියෙනවා මේ යම් කිසි පුද්ගලයෙකු මේ නීති රීති කඩ කරොත් ඔවුන්ට මෛත්‍රීන් බුදුන් දැක ගන්නට නොලැබෙන්න කියලා. ඒ වගේම දෙවන සේන රජුගේ කාලේ එනම් ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසේ පමණ කාලයේදී මධ්‍යකාලීන සිංහල භාෂාවෙන් තමයි අක්ෂර වලින් තමයි මේවා ලියලා තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 838ත් 946ත් අතර කාලේ තමයි මේ තුන්වන සේන රජතුමා රාජ්‍ය කරලා තියෙන්නේ. මේ කල්දිය පොකුණ තියෙනවා උත්තරම ජලය ගලා පසින දොළපාරම. මේ දොළපාරින් තමයි මේ ආසන්නයේ මේ ස්ථානයේ තියෙන කළුදිය පොකුණට වතුර අරන් තියෙනවා. මේ වෙන විට තියෙන විශාල පොකුණ සංරක්ෂණ කටයුතු සිදු කරලා නැහැ.
ඔයාලා මේ දකින ලෙන කළුදිය පොකුණේ තියෙන ඉතා විශේෂ ස්ථානයක්. ඔයාලට මෙහි දැක ගන්න පුළුවන් වහලේ සම්බන්ධ කරන්න සකස් කරලා තියෙන ගලේ සකස් කරලා තියෙන සිදුරු. ඒ වගේම කටාරම්. මේ ලෙනේ තිබුණු ඉදිරිපසට තිබුණු වහලේ ගල් කණු තමයි ඔයාලට මේ ස්ථානයේ මේ ඉදිරිපසින් දැක ගන්න තියෙන්නේ. එම ගල් කණු මේ වෙනට ඉහළ කොටස කඩාගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් පහළ කොටස ඉතිරිලා තියෙනවා. දෙවන සේන රජුගේ 8 වන රාජ්‍ය වර්ෂයේදී කොටවන ලද මේ ශිලාලේඛනය මගින් මෙම විහාරයේ නම දක්ඛිණගිරි විහාර ලෙස සටහන් කරලා තියෙනවා. ඕගොල්ලෝ මේ දකින්නේ කළුදිය පොකුණේ සංරක්ෂණය කරලා නැති මේ වෙනට දැක් ගන්න පුළුවන් සාමාන්‍ය ප්‍රමාණයේ පොකුණක්. මේ පොකුණට මං ඉස්සලා සඳහන් කරා වගේ 12 පාරක් තවත් 12 පාරක් ගලාගෙන බසිනවා. මේ පොකුණේ ජල ලැබෙන්නේ එම 12 පාර මගින්. ඒ වගේම කට්ටියට දැක ගන්න පුළුවන් මේ පරිසරයේ ඉතාම ලස්සන ගස්වැල්, සතුන්, කෘමි සතුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔයාලා ටිකල ගිහිල්ලා තියෙනවා නම් අන්න ඒ වගේම ලස්සන පරිසරයක් තිබුණ තැනක් තමයි මේ කළුදිය පොකුණ කියන්නේ. අපි යමුම අහලා තියෙනවා කලවැල්. නමුත් සමහර කට්ටිය දැකලා නැහැ. ඔයාලා මේ දකින්නේ එම කලවැල් විශේෂය. මේ ස්ථානයේ තියෙනවා කොරවක් ගල්. නමුත් මේ වගේ විශේෂ කැටයම් විශාල විදියට නිර්මාණය කරලා නැහැ. සාමාන්‍ය දල වශයෙන් කරපු නිර්මාණ තමයි දැක් ගන්න තියෙන්නේ. ඔයාලා මේ දකින්නේ තවත් සංරක්ෂණය කළ නැති පෙරලා ගියපු පඩි පෙළ.